පින්වත් ඔබ හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. පින්වත්නි, ඔය පින්නතුන් පංචේන්ද්‍රිය දන්නවද? අපි හැමෝම දන්නව නේද? ඇස, කන, නාසය, දිව, ශරීරය. පින්වත්නි, ඔය පින්නතුන්ගේ මේ පංචේන්ද්‍රිය සංවරයිද? ඊන් ප්‍රශ්නයක් අහුවොතින් සමහරුන්ගේ අසංවර වෙන්න පුළුවන්. සමහරු සංවර කරගන්න මහන්සි වෙන්න පුළුවන්. සමහරු ඒකාන්තයෙන් සංවර වෙන්න පුළුවන්. කමක් නැහැ. අපි එක පැත්තකින් තියමුකෝ. ඔය පිනතුන් නිවන් දකින්න කැමතිද? එහෙම ඇහුවොතින් පුංචි තරුණ යෞවන බාල මහලු මේ වැඩිමල් හැමදිනාම කියයි අනේ ඕහාමුදුරුවනේ නිවන් දකින්න කැමති. හැබැයි ඒ නිවන් දකින්න තියෙන කැමැත්ත හිතට අවංකයිද වංකයිද? අවංකයිද? නෑ පින්වත්නි. ඒක වංකයි. එහෙම කියන්නේ මොකද බුදුහාමුදුරුවෝ වදාළන්නේ පින්වත්නි. මේ ලෝකේ පුද්ගලයාට ඇති වෙනවා ඡන්ද සමාධිය කියලා දෙයක්. මොකක්ද ඇති වෙන්නේ? ඡන්ද සමාධිය. ඡන්දය කියන්නේ මොකටද? කැමැත්තට. එතකොට පින්වත්නි, ඡන්ද සමාධිය මොන කැමැත්තද? නිවනට පවතිනා වූ තිබෙන්නා වූ අවංක කැමැත්ත. එහෙමනම් පින්වත්නි, බුදු පියාණන් වහන්සේ වදාරන්නේ යමෙකුට නිවනට අවංක කැමැත්තක් ඇති වුණොත් අන්න පින්වත්නි, එතනදී ඔහුට චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය දුක්ඛාර සත්‍ය. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ. ජාතියේ දුක, ව්‍යාධියේ දුක, ජරාවේ දුක, මරණයේ දුක. ඔක පින්වත්නි හොඳින් අවබෝධ වෙනවා. අන්න ඒක අවබෝධ වෙනවත් එක්කම පින්වත්නි මොකද්ද වෙන්නේ? ඔහුට නිවනට අවංක කැමැත්ත ඇති වුණා. ඒ තුල චතුරාර්ය සත්‍යයේ පළවෙනි දුක්ඛාර සත්‍ය අවබෝධ වුණා. අන්න පින්වත්නි ඒ තුල ඔහුගේ ඇසත්, කනත්, නාසයත්, දිවත්, ශරීරයත් සංවර වෙනවා. එහෙමනම් පින්වත්නි හිතන්න, ඔබට තාම නිවනට අවංක කැමැත්තක් ඇති වෙලාද? තාම නැහැ. අපි පින්වත්නි පෙර ආත්මෙදිත් මේක පිනවන්න නැති. අපිට පින්වත්නි මේ ලෝකේ ඕනෑම දෙයක් කාලයක් ගියම එපා වෙයි. අලුතින් වාහනයක් ගන්න වෙන්න පුළුවන්, පෞල් ජීවිතයක් ගත කරලා වෙන්න පුළුවන්, මොන දේ වුණත් පින්වත්නි එපා වෙන්න පුළුවන්. නමුත් අපි පින්වත්නි දුෂ්ප්‍රඥව කටයුතු කරනවා නම් කවදාවත් මේ පංචේන්ද්‍රිය සංවරය නම් පින්වත්නි මේක පිනවීම නම් එපා වෙන්නේ නැහැ. අපිමයි මේක එපා කරව ගන්න ඕනේ. ඒ හින්දා පින්වත්නි මහන්සි වෙන්න මේ ලබාගත්තා වූ මනුසාත්මේ අඩුමතරමේ මේ පංචේන්ද්‍රියවත් දමනය කරගෙන මේ මනුසාත්මෙන් මිදෙන්න. හොඳයි. එහෙමනම් පින්වත් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.